උදේට තමයි ගහන්නේ කියලා ඩිසයිඩ් කරන්නේ. ඒ කියන්නේ කවුද එන්නේ ඇන්ජලෝ වෙනකොට සොනාල් දිනුෂද පසිදු සූර්ය බණ්ඩාරද එහෙම නැත්නම් පවන් රත්නායක? දැන්ට සොනාල් ශ්‍රී ලංකාවේ ලොකු chance එකක් තියෙනවා. මොකද විකට් එකේ තත්ත්වෙත් එක්ක ස්පිනර් කෙනෙක් වුණොත් මම හිතනවා සොනාල් තමයි හොඳම ඔප්ෂන් එක කියලා. ඉතින් දැන්ට ලොකු පොසිබිලිටි එකක් තියෙනවා සොනාල් ශ්‍රී ලංකාවේ. දනා මේ ඔය මේ ෆස්ට් ටෙස්ට් එක පටන් ගන්නකොට කිව්වා මේ වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප්ස් එකේ හෝම් මැචස් ගහනකොට වැඩිපුර ලකුණු මේ පොයින්ට්ස් ගන්න ඕනේ කියලා. ඒක බැරි වුණා ෆස්ට් ටෙස්ට් එක කරන්න. මේ ටෙස්ට් එකට කොහොමද මේ ඕගොල්ලන්ගේ ප්ලෑන්ස් ඔක්කොම මේ දිනන්න? obviously plan එක නම් ඉතින් විකට් 20ම ගන්න ඕනේ. අනිත් පැත්ත තරඟය ජයග්‍රහණය ගන්න. ඉතින් ඒක තමයි ලොකුම අභියෝගය මේ වගේ විකට්ස් වල ගහද්දි. ඉතින් මම කලිනුත් කතා කරා වගේ අපේ බෝලින් කම්බිනේෂන් එක තමයි හරියට බැලන්ස් කරගන්න ඕනේ. මොකද අපි වැඩිපුර පේස් එකක් යනවාද ස්පින් එකක් යනවාද කියලා හෙට උදේ ඩිසයිඩ් කරන්න ඕනේ. දන ඇන්ජලෝ සෙල්ලා කරේ නම්බර 4 කියන්නේ ටීම් එකේ හොඳම බැට්ස්මන්ස් ගහන තැන. එතකොට නම්බර 4ට ඔයා එනවද අලුත් එක්කෙනෙක් ගේනවද? ඔයා හිතනවා නම් මම හොඳයි කියලා මම 4 ගහන්න ලෑස්ති. ගොඩක් දුරට මම 4 ගහයි මේ මැච් එකේ. දනා දැන් පළවෙනි තරගෙන් පස්සේ ඔබ කිව්වා අපිට ගාල්ලේදී උනේ පළවෙනි ඉනිමේ වෙච්ච දුර්වලතාවය තමයි. මොකද වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා දුන්න. දැන් මේ දවස් දෙක තුන එනකොට මොන හරි විශේෂ ප්ලෑන් එකක් මොන හරි ඒ ගැන වැඩි හිතලා තියෙනවද? ඔව් අපි බෝලර්ස්ලත් එක්ක chat එකක් දැම්මා. මොකද අපිට තේරුණා මේ පළවෙනි දවසේ තමයි grip එක අපෙන් ගියේ කියලා. මම හිතන්නේ ලොකු වැරද්දක් කරේ නැහැ බෝලර්ස්ලා. නමුත් අපි හිතුවට වැඩිය සෑහෙන ලොකු සංඛ්‍යාවක් සහ සෑහෙන ලොකු ඕවර්ස් ප්‍රමාණයක් එයාලා බැට් කරා. ඉතින් ඒක තමයි මම හිතන්නේ අපිට පාඩුවට හිටියේ. නමුත් අපි ගොඩක් ළඟට ආවා. ඉතින් අර කිව්වා වගේ ඒ තිබ්බ ગેප් එක තමයි ගොඩක් වෙලාවට පස්වෙනි දවසේ නෝඩත් ඩිසිෂන් එකක් නැතුව යන්න උනේ මැච් එක. දන අපි බංග්ලාදේශත් එක්ක ක්‍රීඩා කරපු ගාල්ලේ තරඟය ඇර කලින් තරඟ කීපයම අපි ජයග්‍රහණය කර විශේෂයෙන්ම බංග්ලාදේශයේදී වේගපන්දු යවන්නන් යොදා ගනිමින් තමයි මේ ගැන පොඩ්ඩක් කණ්ඩායම ඇතුලේ සාකච්ඡාවක් තිබුණද වේගපන්දු යවන්නන් වැඩි වශයෙන් භාවිතා කරලා බංග්ලාදේශයේ පරාජයට පත් කරන්න මොකක් කර? ඔව් තිබුණා. මොකද අපි හිස්ටරි එක අරන් ගත්තොත් කලින් තරඟාලි විතරක් නෙමෙයි ඊට කලින් තරඟාලි වලත් ගොඩක් වෙලාවට පේස් තමයි බංග්ලාදේශ විකට්ස් අරන් තිබ්බේ. ඉතින් මම හිතන්නේ 70% විතර ප්‍රමාණයක් පේස් එකෙන් අරන් තිබ්බේ. ඉතින් අපි ඒක ගැන සෑහෙන කතා වුණා. නමුත් අපි මේ ශ්‍රී ලංකන තනතිරුත් එක්ක ටිකක් අමාරුයි පේස් තුනකට ශ්‍රී ලංකා කරන්න, විශේෂයෙන් ගාල්ලේ වගේ තනතිරුවක. ඉතින් බලාපොරොත්තුවක් තියෙනවා මෙහි පේස් තුනක් ශ්‍රී ලංකාව. නමුත් හෙට උදේට විකට් එකේ තත්ත්වය බලලා විදර් එකේ තත්ත්වය බලලා තමයි ඩිසයිඩ් කරන්නේ.